Hello guys, හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන් එක්ක කතා කරන්න යන්නේ ගොඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් සහ ගොඩක් වෙනස් විදිහේ වැඩක්. මම කලින් මගේ YouTube channel එකේ තියෙන වීඩියෝස් අරන් බැලුවොත් මම කලින් වීඩියෝ එකකින් ගෙනාවා Microsoft Office package එක කොහොමද already ඔයාගේ computer එකට install කරගන්න කියලා. ඉතින් මම ගෙනාවේ 2021 Office package එක කොහොමද install කරගන්න කියලා. අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඉතාමත් වෙනස් දෙයක් කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් අය වෙනස් operating systems use කරන ලෝකයේ දැනට තියෙනවා ගොඩක් operating systems use වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් Windows operating system එක Mac, Linux, Ubuntu, Fedora ඔය ගොඩක් operating systems තියෙනවා. මම නම් use කරන්නේ Windows 10 operating system එක. ඔයාලට මේක දැක්කම පේනවා. ඉතින් Windows පරිසරය තුර මම මේ ගත්තොත් කියන්නේ Windows පරිසරය තුර ඔයාට ඇත්තටම පුළුවන් ඔයාගේ already මේ තියෙන operating system එක ඇතුලේ වෙනත් virtual විදියට වෙනත් operating system එකක් ඇතුලේ run කරන්න. ඉතින් මම අද වීඩියෝ එක ගෙනාවේ අන්න ඒක කියන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ virtual operating system එකක් run කරන හැටි ඔයාගේ computer එකේ. ඉතින් ඒකට අදාළ software එක තමයි Oracle Virtual Box කියන්නේ. මේ software එකෙන් පුළුවන් අපිට virtual විදිහට වෙන operating system එකක් ඔයාගේ computer එකේ run කරන්න ඔයාගේ basic operating system එක ඇතුලේ. මම මෙතන දාලා තියෙනවා ඔයාට පේනවා Windows 7 තියෙනවා, Ubuntu තියෙනවා, Android තියෙනවා, Windows XP එක සහ Windows Tiny version එකකුත් මම මෙතන දාලා තියෙනවා. අපි බලමු මේක run කරන්න කලින් කොහොමද virtual operating system එකක් හදාගන්න කියලා. ඒකට ඔයාට යන්න ඕන මෙන්න මෙතන මේ new කියන button එක. මේක Oracle Virtual Box එක ඔයාට download කරන්න පුළුවන්. ඔයා Google එකේ search කරන්න Oracle Virtual Box කියලා. ඉතින් එතන එන උඩම link එකෙන් Oracle කියලා මෙන්න මේ icon එක වැටලා තියෙන එකක් එයි. ඒකට ගිහිල්ලා install කරගන්න. තව ඔයාට මේ Oracle Virtual Box එකට තව extension pack එකක් download කරගන්න වෙනවා. ඒකත් එතනටම දීලා තියෙනවා. ඒකත් ඔයා install කරන්න ඕන. ඒක double click කරාම මෙතන install වෙනවා. හරි. දැන් අපි බලමු මේක Oracle Virtual Box එකෙන් කොහොමද අලුත් operating system එකක් run කරගන්න කියලා. මම මෙතන කොහොමද run කරන්න කියලා මෙතන පෙන්නන්නේ නැහැ. අලුත් operating system එකක් දැන් මම මෙතන දාන්න යන්නේ නැහැ. මම ඔයාට තේරෙන විදිහට සරලව මේක කියලා දෙන්නම්. මෙතන new එක ඔයාලා click කරන්න ඕන. මෙතන මේ තියෙන ලකුණ click කරන්න. එතකොට මෙතන ඔයා එයි මේකේ virtual machine name එක ගන්න. එතකොට ඔයාට පුළුවන් මම මෙතන Windows 7 කියලා ගැහුවොත් Windows 7 කියලා ගැහුවොත් මෙතන එනවා Microsoft Windows කියලා ඔයාට auto select වෙනවා Windows කියලා. සහ Windows 7 64 bit එක version එක select වෙනවා. එතකොට ඔයාට පුළුවන් මේකේ ඔයා 32 bit එකක් දානවා නම් 64 bit එක click වුණාට කමක් නැහැ. but ඔයා 64 bit එකක් නම් දාන්නේ 32 bit එක select වෙන්න බෑ. මොකද මේ 32 bit කියන්නේ වෙනයි 64 bit එක කියන්නේ වෙනයි. but 64 bit එකට 32 bit එක install කරන්න පුළුවන්. but 32 bit එකට 64 bit එක දාන්න බෑ. ආන් එහෙම එකක් තමයි මෙතන යන්නේ. එතකොට virtual machine folder එක. ඉතින් ඔයාගේ virtual machine එක install වෙන්න ඕනේ මොන folder එකේද කියලා මෙතන අහනවා. ඔයාට පුළුවන් මෙතන මොකක් හරි ඔයාගේ වෙන disk එකක තියෙන folder එකක් ඔයාට use කරන්න පුළුවන්. එතකොට මෙතන මේ විදිහට දාලා ඔයාට මම මේක දැන් C එකේ තියෙන්නේ C drive එකේ ඔයාට පුළුවන් මෙතන next දෙන්න. මම Windows නේ install කරන්නේ 7 එක මම දැන් 7 already තියෙන ඉඳන් මම නම වෙනස් කරනවා. ඉතින් මෙතන මම 64 bit කියලා මෙතන 60 මෙතන තියෙනවා Windows 7 64 කියලා තියෙන්නේ. හරිද? මෙතන 64 ගැව්වහම මෙතන ඔයාලට පේනවා යට 64 bit version එක කියලා වැටෙනවා. එතකොට මෙතනම මම මේ බලන්න මේ දැන් 32 bit එක කියලා වැටෙනවා. එතකොට මේ මෙතන මම බලන්න 32 කියලා ගැව්වොත් 32 bit එක මෙතන වැටෙනවා මේ පෙන්නනවා. එතකොට මේ මෙතන මම වෙන නමක් තියලා save කරනවා. මේවට කැමති නමක් දෙන්න. next දෙන්න. මෙතන next දෙන්න. එතකොට මෙතනින් අහනවා ඔයාගේ laptop එකේ RAM එකෙන් කොච්චරක් use වෙන්න ඕනද කියලා. ඉතින් මං ගාව තියෙන 8GB RAM chip එකක්. ඉතින් මම දෙනවා මෙතන MB 2048ක් කියන්නේ ඔයාට තේරෙනවා 2GB කියලා. හරි.
2GB දෙන්න. ඉතින් Windows 7 run කරන්න 2GB නම් RAM එකක් ඇති. මෙතන CPU එක දෙන්න CPU දෙකක්වත් අඩුම ගානේ දෙන්න. මේ වගේ දෙන්න. disk size එක දෙන්න ඔයාලට කැමති size එක මෙතන 32 bit 32GB මන් දෙනවා. මෙතෙන්ට මට ඕන කරන්නේ නම් 20GB. මෙන්න මේ වගේ දෙන්න. ඔයාලට කැමති size එකක් දෙන්න. මෙන්න මේ විදිහට. next දෙන්න. හරි. මේ විදිහට finish දෙන්න. ඊට පස්සේ මෙතන settings වලට ආය යන්න. settings වලට ගිහිල්ලා මෙතන ඔයාගේ මේ settings දැන් මම මේ create කරගත්ත Windows 7 එකේ settings වලට යන්න. එතකොට ඔයාලට පේනවා මෙතන මේ RAM එක මෙතන adjust වෙලා තියෙනවා. ඒ වගේ දේවල් ටික adjust වෙලා තියෙනවා. එතකොට මෙතන display එකේ ඔයාලට දා ගන්න ඕන ඔයාගේ උඩරිම තියෙන ගානට. මගේ නම් තියෙන්නේ 128 MB ගානක්. ඉතින් ඒකින්ද මේකේ display resolution එක දා ගන්න ඕන memory එක මෙතන 128 එක විදිහට. එතකොට මෙතන මෙහෙම දාලා okay කරන්න. හරි. okay කරාම ඉවරනට පස්සේ මෙතන settings වලට යන්න. දැන් ඒක okay කරලා තමයි ආයි settings වලට යන්න ඕනේ. මෙතන මම දැන් මේව customize කරගත්ත ඒවා ටික මෙතන වැටෙනවා. එතකොට මෙතන මම storage කියන එකට යනවා. storage කියන එකට ගිහිල්ලා මෙතන empty එක click කරන්න. එතන ගිහිල්ලා මෙතන ඔයාගේ මෙන්න මෙතන පොඩි disk එකක් වගේ icon එකක් තියෙන්නේ. ඉන්න එතන select කරලා ඔයාගේ disk file එක choose කරන්න ඕන. එතකොට ඔයාට එනවා මේකේ මම මේ already install කරලා තියෙන files ටික තියෙන්නේ. ඔයාට පුළුවන් ISO file එකක් ඔයාගේ Chrome එකට ගිහිලා හරි internet එකේ search කරලා හරි Windows 7 file එකක් choose කරන්න. ඉතින් Windows 7 එකේම file එකක් තමයි ඕන වෙන්නේ. මම මොකද දුන්නේ Windows 7 64 bit එකක් ඉන්න. ඉතින් මම මේක already install කරලා තියෙන හින්දා මම මේක දැන් delete කරනවා. මට මේක අවශ්‍ය නැති හින්දා මෙතන ඔයා මේ ටික් එක දාන්න. එතකොට ඔයාගේ folders සේනම අයින් වෙනවා. ඒක virtual machine එකට දුන්නා. මෙතන remove කියන එක දෙන්න. එතකොට ඒක remove වෙනවා. දැන් මම මේ හදලා තියෙන Windows 7 එක run කරලා බලමු කොහොමද run වෙන්නේ කියලා. හරි. මම මේ virtual machine එකෙන් start කියන එක ඔබනවා. මෙතන pop up වෙන message එක powering VM up කියලා. ඒ කියන්නේ virtual machine එක යනවා කියන එක තමයි මෙතන start වෙනවා කියන එක තමයි මෙතනින් අපිට message එකක් එන්නේ. අපි බලමු ටික වෙලාවකින් කොහොමද interface එක එන්නේ කියලා. හරි ඉතින් ඕගොල්ලන්ට පේනවා virtual box කියලා වැටුණා. ඉතින් මෙතනින් ලස්සන interface එකකින් තියෙනවා මෙතන start in Windows කියලා වැටෙනවා. දැන් Microsoft logo එක වැටේ මෙතන Windows logo එක. හරි ඔන්න ඔය විදිහට 7 එකේ startup logo එකත් වැටුණා. ඉතින් මෙන්න මේ විදිහට ඇත්තම virtual machine එකක් කියන්නේ ඇත්තම machine එකක් virtual machine එකක් නම් කියලා පේන්නෙත් නැහැ. ඇත්තටම කිව්වොත් virtual machine එකක් වගේ run වෙන්නේ මේ විදිහට Windows 7 ඇත්තටම Windows 10 එක ඇතුලේ තමයි මේ 7 එක run වෙන්නේ. අපි password එක ගහලා enter වෙමු. මෙතන හරි. එතන welcome screen කියලා වැටෙනවා. එතකොට මෙතන ඔයාට පේනවා desktop එකට අපි ආවා. ඉතින් මෙතන ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ my computer එකට යන්න පුළුවන්. ඔයාගේ C එකට යන්න පුළුවන්. ඕන දෙයක් ඔයාට කරන්න පුළුවන්. මේ වගේ Mac උනත් ඔයාට lazying already install කරන්න පුළුවන්. එතකොට ඒකට හැබැයි තව කෝඩ් එකක් තියෙනවා Mac අපේ Windows system වලට ගැලපෙන්නේ නැති හින්දා ඒකට වෙනම කෝඩ් එකක් තියෙනවා CMD එකේ type කරන්න. ඒක ගැන මම වීඩියෝ එකක් පස්සේ වෙලාවක ගේන්න. virtual machine එකේ කරන්න පුළුවන් Mac ISO file එකක් අරගෙන ඔයාලට පුළුවන් Mac එකක් වෙනම ඔයාලට හදා ගන්න. මෙතන ඔයාලට පේනවා මම my computer එක on කරාම මෙතන ඔයාලට පේනවා වාගේ disk එක. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් දැන් මෙතන මේ මට වෙනම USB drive plug කරන්න බැයිද මේකට කියලා. ඇත්තටම පුළුවන්. මෙතන devices කියලා තියෙනවා යට මේක mouse එක යටට ඇද ගියාම මෙතන පොඩි panel එකක් pop up වෙනවා. මෙතන devices කියන එක click කරනවා. එතන තියෙනවා USB කියලා. මෙතනින් ඔයාගේ ඕන USB එකක් ඔයාලට plug කරලා තියෙන එක tick එක on කරන්න. එතකොට USB drive එක මෙතන යනවා. ඉතින් Windows 7 එක ඔය විදිහට තමයි run වෙන්නේ. මම දැන් මේ machine එක shut down කරනවා.
මේ විදිහට ලස්සන්ට log off වෙනවා and shut down වෙනවා. හරි ඉතින් මේ විදිහට තමයි අපේ Oracle Virtual Box එකෙන් මෙන්න මේ විදිහට Windows 7 අපි run කරලා බැලුවේ. ඔයාට කැමති operating system එකක් මේකෙන් run කරලා බැලුවේ හැකි. ඒ වගේ Mac උනත් ඔයා ගාව නැති operating system එකක් උනත් මේකෙන් run කරන්න පුළුවන් ඔයාගේ laptop එකේ spec එකක් එක්ක. හරි. අදට ඉතින් වීඩියෝ එක අද කතා කරලා විල ඉතින් වීඩියෝ එක හොඳයි නම් subscribe පාරක් දාගෙන යන්න සහ මේ වීඩියෝ එක ගැන මොන හරි කියන්න දේවල් තියෙනවා නම් comment section එකේ දාගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.